ප්‍රශ්නයක් අහම ඒක විසඳ ගන්න උත්සාහ කරන්න ඕන. ප්‍රශ්නයක් අහම ගහගෙන මරාගෙන හරි කවන්නේ ඒක එතනින් ඉවර කරගන්න. නැතුව මේ ෆෝන් ආන්සර් කරන්න නැතුව හිටියා වෙන්නේ හිත ඇතුලේ තව ප්‍රශ්න පැලවෙන එක. පැලවෙනවා? පැලවෙනවා කියන්නේ ප්‍රශ්න වවා ගන්න. මේ ප්‍රශ්නයක් අහම කෙලින් කතා කරන්න. කතා කරලා ඒක හොඳටම නරකට විසඳ ගන්න. අඩුම තරමේ ප්‍රශ්න විසඳ ගන්න බැරි නම් ප්‍රශ්නේ තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. හරි හරි. මම ඊට පස්සේ කතා කරන්නම්කෝ. නරකම දේ තමයි ෆෝන් ආන්සර් කරන්නේ. ඒක හරිද? එකකින් වෙන්නේ කෝල් කරන මනුස්සයත් තවුල් යනවා. කෝල් එක ආන්සර් කරන්නේ නැති මනුස්සයත් තවුල් වෙනවා. හරි ඉතින් ඒ වුණාට දැන් ඔයා මට ඇඩ්වයිස් කරනවා හරි දේ කරලා නෙවෙයිනේ. එතෙන් මොකද්ද මං නොකරපු හරිද? ඇයි ඔයා මට දේවල් හැංගුවේ? මේක තේරුම් ගන්න. දෙන්නේ කසාද මැදලා අවුරුදු 50 ගියත් වැඩක් නැහැ. සමහර දේවල් තියෙනවා දෙන්නට දෙන්න කියාගත්තේ නැති. ඒ දේවල් එහෙම වැළලීලා යනවා. ඒක නිසා රිලේෂන්ෂිප් එකකදී මේ අතීත කතාවක් අල්ලගෙන ඒක නටා ගන්න එපා. ඒකෙන් වෙන්නේ රිලේෂන්ෂිප් එක විනාශ වෙලා යනවා. ඒ පරණ දේවල් එහෙම වැල්ල යන්න දෙන්න. මේ වර්තමානය ගැන විතරක් හිතන්න.